හායි කොහොමද? මගේ පුංචි රාලා හැමතිස්සෙම කන්න මොන හරි ඉල්ලනවනේ. ඉතින් ගෙදර තිබුණු රට කජු වලින් පළවෙනි වතාවට මම පැණි කජු හැදුවා. බලන්නකෝ ඔයාලත් හොඳ නරක කොහොමද කියලා. මං රට කජු ටික නම් බැදගත්තේ එයාර් ෆ්‍රයර් එකේ. සෙල්සියස් අංශක 180 විනාඩි 5ක් විතර බැදගත්තම හොඳටම ඇති. හිමින් හිමින් රට කජු ටිකේ පොතු ටික ඇරගත්තා. ඊට පස්සේ රට කජු ටික පීයෙන් කපා ගන්න යනකොට අපේ පුංචි රාලටත් ඕනි වුණා ඒ වැඩේ කරන්න. ඉතින් පුංචි රාලට පීයෙන් කපන්න දෙන්න බෑනේ. ඊට පස්සේ මං චූටි වංගෙඩියට දාලා ඔන්න රට කජු ටික කොටන්න දුන්නා. දැන් පෑන් එක ලිපේ තියාගෙන මං ගත්ත සීනි වලින් ග්‍රෑම් 50ක් විතර පෑන් එකට දාගෙන කැරමල් කරගන්නයි හදන්නේ. සීනි දිය වෙනකන් හොඳට කලවම් කරගෙන මද ගින්දරේ කැරමල් එක හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් ගානට පාට වීගෙන එන්නේ. ගොඩාක් කළු කරගන්නත් හොඳ නැහැ. මෙන්න මේ වගේ පාටට එනකොට මං ඉතිරි සීන් ටිකත් මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. හොඳට කලවම් කරගන්න ගමන් සීනි ටික හොඳට උණු කරගන්න ඕන. මේ තියෙන්නේ සීනි ටික හොඳට උණු වුණාට පස්සේ දැන් මේක පැණි පදම එනකම් පොඩ්ඩක් ලිපේ තියලා හැඳිගා ගන්න ඕන. මම මේ වෙලාවේ පැණි එකට වැනිලා පොඩ්ඩක් එකතු කරගන්නවා. මේ වෙනකොට පැණි පදම හරි ගිහින් තියෙන්නේ. රට කජු ටික ටික දාලා හොඳින් මික්ස් කරගන්නවා. දැන් රට කජු ටික ඔක්කොම දාලා තියෙන්නේ. තව විනාඩියක් දෙකක් ලිපේ තියලා මම තැටියකට දාගන්න තමයි හදන්නේ. මං කටින් බෝඩ් එකට ප්ලාස්ටික් රැපර් එකක් දාලා අරගත්තා. දැන් කජු මිශ්‍රණය දාලා හිමීට තුනී කරගන්නවා. තුනී කරගන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ. පැණිත් එක ගලාගෙන ගිහිල්ලා ගානට මිශ්‍රණය තුනී වෙනවා. ඉතින් දැන් මේක හොඳට ඝන වෙනකන් පැත්තකින් තියලා තියන්නයි තියෙන්නේ. ඉතින් මට නම් ඔන්න එදාම කපන්න බැරි වුණා. පහුවදා තමයි මේක කපන්න අරගත්තේ. ඒ වෙනකොට මේක හොඳටම සෙට් වෙලා කපා ගන්නත් අමාරුයි. ඔයාලා මේක හදනව නම් කපන්න මෙච්චර වෙලා පරක්කු කරන්න එපා. පැය 3-4ක් තියාගෙන කපන්න ගන්න. ඔන්න අන්තිමේදී මං ගෝමාරි පැණි කජු ටික කපා ගත්තා. හොඳ ලස්සනට කපා ගන්න පුළුවන් වුණා. බලන්නකෝ කොහොමද කියලා. ඉතින් අපේ පුංචි රාලා හරි සතුටින් කාපු කෑම එකක් තමයි මේක. ඔයාලත් හදලා බලන්නකෝ.